ඔයාගේ YouTube channel එකෙත් බලන් ඉද්දෙද්දි එහෙම නැත්නම් දවසින් දවස ඔයාගේ subscribe ප්‍රමාණය අඩු වෙනවද එහෙම නැත්නම් හැලෙනවද මෙන්න මේකට හේතුව තමයි අද වීඩියෝ එකෙන් මේ විදිහට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඔයත් content create කරනවා නම් අනිවාර්යයෙන්ම YouTube කරනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මොකද ඔයා කරන වැරදි තුනක් පිළිබඳව තමයි අද මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ. ඒ වගේම තමයි ඔයාගේ subscribe count එකත් අඩු වෙන්න මෙන්න මේ කාරණා තුන අනිවාර්යව ප්‍රධාන වශයෙන්ම බලපානවා. ඉතින් අපේ channel එකට අලුත් member කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න. ඒ වගේම තමයි ඔයාගේ යාළුවවත් දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්නේ කියලාත් මම ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් දැන් අපි කතා කරමු මොකද්ද මේ ඔයා කරන වැරදි තුන. එහෙම නැත්නම් මෙන්න මේ ඔයාගේ subscribe ප්‍රමාණය අඩු වෙන්න බලපාන ප්‍රධාන කරුණු තුන මොනවද කියලා දැන් අපි වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් අපි කතා කරන පළවෙනි කාරණේ තමයි sub to sub ක්‍රමය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් YouTube channel එක පටන් අරගෙන මේක කරගෙන යනකොට ඔයාගේ subscribe count එක අඩු නම් එහෙම නැත්නම් watch time ප්‍රමාණය අඩු නම් ඉතින් මේ විදිහට උනාට පස්සේ ඔයා කරන්නේ Facebook හරහා එහෙම නැත්නම් WhatsApp හරහා එහෙම නැත්නම් Telegram application එක හරහා තියෙන groups වලට එකතු වෙලා ඔයා sub to sub ක්‍රමය පටන් අරගන්න. ඉතින් මෙන්න මේ විදිහට sub to sub ක්‍රමය පටන් අරගත්තට පස්සේ ඔයාගේ channel එකේ subscribe ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ටික කාලයක් ගිහිල්ලා ඔයාගේ ඒ වැඩි වෙච්ච subscribe ප්‍රමාණය කෙලින්ම අඩු වෙලා එහෙම නැත්නම් හැලිලා යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ දේ වෙන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන්ම sub to sub ක්‍රමයේදී සිද්ධ වෙන්නේ මම ඔයාව subscribe කරන්න, ඔයා මම subscribe කරන්නම් කියන කාරණේනේ. ඉතින් මෙන්න මේ විදිහට කරගෙන ගියාට පස්සේ ඔයාගේ channel එකේ තියෙන subscribe count එක වැඩි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වැටෙන subscribe ප්‍රමාණය YouTube algorithm එකෙන් YouTube එකට කෙලින්ම කියනවා මෙයා inactive subscribe එකක්. එහෙම නැත්නම් මේක fake subscribe එකක්. මේක අයින් කරලා දාන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට YouTube එකෙන් කරන්නේ automatically ටික කාලයක් ගියාට පස්සේ දවස් 2ක් හෝ 3ක් විතර ගියාට පස්සේ automatically ඔයාගේ subscribe count එක අඩු කරලා දානවා. එහෙම නැත්නම් හලලම දානවා. ඉතින් මෙන්න මේ විදිහට subscribe ප්‍රමාණය හැලුණාට පස්සේ ඔයා බලන කොහොමද මේ subscribe ප්‍රමාණය හැලිලා තියෙන්නේ කියලා. ඉතින් sub to sub කියලා කියන්නේ ඔයාගේ channel එකේ growth එකට කිසිම දවසක බලපාන්න පුළුවන් හැකියාවක් තියෙන දෙයක් නෙවෙයි කියලා ඔයා අනිවාර්යයෙන්ම පැහැදිලිව ඔයා දැනගෙන ඉන්න ඕන කාරණයක් වෙනවා. ඉතින් මම කතා කරන දෙවෙනි කාරණේ තමයි ඔයා මුදල් වලට subscribe ලබා ගන්නවයි කියන කාරණේ. සාමාන්‍යයෙන් YouTube channel එකක් කරගෙන යනකොට ඔයාගේ watch time ටික okay නම් ඔයා කරන්නේ ඔයාට monetization ලබා ගන්න ඕන ඉක්මනට. ඉතින් මෙන්න මේ විදිහට monetization ලබා ගන්න ඕන නිසා ඔයා කරන්නේ සල්ලි වලට subscribe ප්‍රමාණය ලබා ගන්න. ඉතින් ගොඩක් services තියෙනවා. $5 වලට 1000 subscribers ලා දෙන services තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ service එකක් අරගෙන ඔයා subscribe count එක වැඩි කරගන්න. ඉතින් මේකෙන් වෙන්නේ ගොඩක් දුරට ඔයාටගේ monetization loss වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේක reject වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ වගේ ගොඩාක් කාරණා ඔයා subscribe ලබා ගත්තට පස්සේ සිද්ධ වෙන්න පුළුවන් කාරණා තියෙනවා. ඉතින් මම දැන් මේ කාරණේ ඔයාට පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ සර්විස් එකක් ලබා දෙනවා නම් ඒ සර්විස් එක ලබා දෙන පුද්ගලයාගේ fake accounts තියෙන පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි bot accounts පාවිච්චි කරලා මෙයා subscribe ලබා දෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට bot accounts පාවිච්චි කරලා subscribe ලබා දෙනවා නම් ඒ වගේම තමයි fake accounts වලින් subscribe ලබා දෙනවා නම් organic විදිහට නෙවෙයි නම් ඉතින් මෙන්න මේ විදිහට ලබා දෙන subscribe වලට YouTube එක කෙලින්ම detect කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට detect කරගෙන YouTube algorithm එකෙන් YouTube එකට කියනවා මෙන්න මේ අය ඇවිල්ලා තින්නේ inactive subscribers ලා කියලා. ඉතින් ඒ වගේම තමයි ඒ කිසිම කෙනෙක් ඔයාගේ වීඩියෝ එකත් එක්ක engagement වෙන්නේ නැහනේ. සාමාන්‍යයෙන් ඔයා විනාඩි 5ක වීඩියෝ එකක් දැම්මොත් විනාඩි 5ම බලන්නේ නැහනේ. ඉතින් ඊට පස්සේ ඔයාට වෙන්නේ ඔයාගේ channel එකේ impressions අඩු වෙලා ඔයාගේ average view count එකත් අඩු වෙනවා. ඉතින් මෙන්න මේ විදියට උනාට පස්සේ ඔයාගේ channel එකේ monetization loss වෙන්න පුළුවන්, reject වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ channel එක සදාකාලිකම down වෙන්න පුළුවන් හැකියාව තියෙනවා.
ඉතින් ඒක නිසා ඔයාට කරන්න තියෙන්නේ කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ channel එකේ watch time ටික ඕකේ නම් කිසිම ගැටලුවක් නැතුව ඔයා නැවතත් දිගටම videos upload කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ YouTube channel එකේ subscribe ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් තවත් කාරණයක් තමයි ඔයා low engagement rate එකකින් තියෙන videos upload කරනවා කියන කාරණා. සාමාන්‍යයෙන් ඔයා මෙහෙම හිතන්නකෝ ඔයාගේ YouTube channel එකේ 10000ක් subscribers ලා ඉන්නවා. ඒ වගේම තමයි ඔයාගේ view count එක, ඒ වගේම තමයි likes ප්‍රමාණය, comments ප්‍රමාණය, shares ප්‍රමාණය මෙන්න මේ වගේ දේවල් ගොඩක් අඩුයි කියලා හිතන්නකෝ. ඉතින් මෙන්න මේ වගේ දේවල් වෙන්නේ එක්කෝ ඔයාගේ වීඩියෝ එකත් එක්ක engagement කරන ප්‍රමාණය එහෙම නැත්නම් viewers ලා engagement කරන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ වගේම තමයි එක්කෝ ඔයාගේ niche එකට ගැලපෙන්නේ නැති videos upload කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා content create කරනකොට එහෙම නැත්නම් ඔයා දාන thumbnail එකට අදාළව ඔයාගේ වීඩියෝ එකේ ඒ වගේ දේවල් නැත්තම් මෙන්න මේ වගේ දේවල් වුණාට පස්සේ ඔයාගේ engagement වන ප්‍රමාණය ගොඩක් අඩු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අඩු වුණාට පස්සේ ඔයාගේ channel එකේ impressions ප්‍රමාණයත් අඩු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට වුණාට පස්සේ ඔයාගේ channel එක down වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය හේතු නිසා ගොඩක් අය ඔයාව unsubscribe කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් හදාගෙන ඔයා අනිවාර්යයෙන්ම YouTube journey එකේ ඔයා success වෙන්න අමතක කරන්න එපා. ඉතින් අද කතා කරේ ඔයා YouTube channel එකක් පටන් අරගත්තට පස්සේ ඔයාට subscribe නැත්නම් ඒ වගේම watch time නැත්නම් මෙන්න මේ වගේ දේවල් නැත්නම් ඔයා sub to sub කරන්න යනවානේ. ඒ වගේම තමයි මම කලින් කියපු දේවල් කරන්න යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් කරොත් ඔයාගේ subscribe ප්‍රමාණය ඔයා කිසිම දෙයක් දන්නේ නැතුව වුණත් ඔයාගේ subscribe ප්‍රමාණය හැලෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මම අද ඔයත් එක්ක කතා කරපු දේවල් ඔයාගේ YouTube channel එකටත් එකතු කරගත්තා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ YouTube journey එක අනිවාර්යයෙන්ම success කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් එකතු කරගෙන ඔයා අනිවාර්යයෙන්ම success වෙන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් දවසක මෙන්න මේ වගේ අලුත් මලුත් YouTube success video එකක් අරගෙන අපි නැවතත් දවසක මේ විදියට නැවතත් දවසක කතා කරමු. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුවදායි සතියක් කියන ගම අදට මම මේ වීඩියෝ එකෙන් sign out වෙනවා. ඔයාලා හැමෝටම සුවදායි සතියක්. ගිහින් එන්න.